අනේ මේ චඩිබඩේ බලපංකෝ අපි හැමදාම තාප්පෙන්මයි පයින්නේ ගේට්ටුවේ යන්නෙම නැත්තෝ හැමදාම නැගිටිද්දි පරක් වෙනවා. අදත් පෙනාගෙන් කුටි කන්න වෙනවා. අද මම නැගිටින්න පරක් වුණේ මං චූටියා. බල්ලා අරන් කියලා දත්බුරුසු බල්ලා පස්සේ දත්බුරුසු ආවෙන්න. ඒ කියන්නේ දත් නැද්ද බල්ලා හපපු බුරුසෙන්ද? ඔව් මං චූටියා ගෙදර ඉන්නේ මං දත්බුරුසුවක් ගන්න කාලේ ඒකේ නම මලින්නුනේ. හා දැන් වැඩි කට ඇති බහැලා ඵලයන් පන්තියට. මම කිව්වේ නෑ මොකද දැන් කයි ගහන්නේ. හා එහෙනම් බහැපංකෝ. මම නම් පැන්න චඩිබඩේ උඹත් පැනපන්. අද නම් උදේ දෙක වැඩි වගේ පයින් දැත්තමාරි වහා ටුට්ටක් ඉදපු පයින්. උඹ කාපේකි මට අදාළ නෑ. ටක් ගාලා පැනපන්. නැත්තම් පිනායි මම දුවනවා. ඉතින් අම්මාව දාලා දුවන්න බෑ කැටේට යන්නේ. පැනනම් දුවපන් ටක් ගාලා. අම්මට දිනන හයියෙන් දුවනවා චූටියා. පුදුමාතියක් බන් තියෙන චූටියා ඔබ පට්ටවකින් දුවන් ආවනේ. උඹ නම් හරියන්නේ නෑ බං. උඹ නම් අනිත් දවසේ වේලාසෙන් නැගිටපන්. ඒ තාම පන්තියේ ළමයි ඇවිල්ලා නෑ බං. තාම රැස්නේ වගේ නේ බං. ඔව් මම උඹට කිව්වලු බහන්නේ නෑ මං කියලා. මම ඉස්කෝලේ ළමයි ඔක්කොම මහරැස්සිමට ගිහිල්ලා වගේ. හරි මොකේම රුවන්න ලොකු ඇවිල්ලා. අප්පට සිරි වෙනවා. ගිහිල්ලා හැංගියා. ඔය දැන් හැංගෙන්නේ තෝගේ චඩිබඩාසේ තමයි හැංගෙන්න වෙන්නේ. අනේ මේ පිස්සු ගැන තෙහෙන්ජම උගුරුවේ තියා. මේ පන්තියේත් ළමයි ඔක්කොම ගිහිල්ලා වගේ. දැක්කද ලොක්ක ගියා. කෑ ගහන්න එපා මූසලයෝ. ලොකු සර්ට ඇවිල්ලා ආයෙසරයක් එයි. කවුද මේ කෑ ගහන්නේ? දැන් කාපන් තෝ ගල් මුසිලා කෑ ගැහුවනේ දැන් කාපන්. අනේ සමාවෙන් මන් තුඩේ හතුල්ට ගෑනේ. අද රාවෙන්න පරක් වුණාසි අපිට රැස්වීමට යන්නද කමක් නෑ නේද? කොහේ යන්නද උඹලා දෙන්න හැමදාම පරක් වෙනවනේ. දෙන්නා ඵලයව කියනම් පිටිපස්සේ වත්ත පහළ තියෙන තනහුල් ටික ගලවපන්කෝ. අද මම උඹලට දෙන දඩුවම ඕක තමයි. අපි ගලවන්න ඉක්මනට ගිහිල්ලා. බලපන් ගල් මුසලයා තෝ කෑ ගහපින්න තමයි දැන් තනකොළ ගලවන්න වෙලා තියෙන්නේ. ඵලයන් ගොතෝ වත්ත පාලට. අනේ එහෙම කරන්න තපන් චූටියා මම හිතලා කරපු දෙයක් නෙවෙයි නේද? වෙලාවට අද මුන් දෙන්න නහරැස්සිමට ගියේ නැත්තේ. පිටිපස්සේ තනකොළ ගොඩක් තිබ්බ ඔක්කොම ටික ගලවන්න ඕන මුන්ට කියලා. මම දැන් යන්න ඕන මගේ කතාවත් ඇවිල්ලාදි මහරැස්සිමට. දැන් මම යන්න ඕන. ඔතනදී ඔක්කොම තනකොළ ටික ගලවපන්කෝ. හරි අපි ගලවන්න. වන්නම් ගලවන්න චඩිබඩේ අතෝ කලෝපිය තනියම. අඩුව චූටියා එහෙම කරන්න එපා. මට තනියෙන් මේ ඔක්කොම ගලවන්න ගන්න බෑ. බලපන් මන් තියෙන තනකොළ ගොඩ. අම්බෝ අද නම් පුදුම වාසියක් ආවේ. තනකොළ කපන එකට සල්ලි දෙන්න ඕනේ නැහැ මුන්නට කියලා ඔක්කොම ගැලුවේ හැකියි. මුන් දෙන්න මෙතන තනකොළ ගලවන්න නැතේ මම යනවා රැස්වීමයි කතාව ඇවිල්ලා ඇති. අද තෝ වේලාසෙන් නැකිටනම් පිළිමේ තනකොළ ගලවන්නේ නෑ. තොට ගහන කන පුපුරන්න. දෙන්නෙක් නෑ. තෝ තනියම ගලවපන් ගල් මූසලයා. මං ගලවන්න නැත්තම් ආසරෙක් කුටි කන්නා තුනේ. උඹලත් පාට්ටම යාළුවා. ඉක්මනට ගලවපන් රැස්වී වෙන්න කලින්. මම මේ ගාලාපොයි නැප් එකක් දානවා. උඹ එතකන් ගලවපන් කොක්කොම. දුක තම සංසාරේ ගලවපන් කොතනවල ටිකද පුයි පාන අරුණක් ගහයට පුයි. උන් තමයි ඉන්න හොද්දම යාළුවා කාලවනි ගලවපන් තනවල. චූටි හරියන් කොයි පානවා මට තනියෙන් මේ කරන්න බැලන් පානවා. අයියෝ හරියන් බා. චූටියෝ. චුට්ටා බුදිය ගන්න දෙන්නකෝ මම අද ඉස්කෝලේට නැති එකේ. එකක් මම බෝ කියන්න බෑ අපි අද ඉස්කෝලේ ආයේ හරියන් ගහලා මුදියා ඉන්නේ. අම්මට සිට මට නිින්ද ගියා මං වදටම. කවුද කෝ කාලකන්ණියා තෝනේ කාලකන්ණියා තෝ උදේ පාන්දර හැරුණා නම් මෙච්චර ජම්බුවක් කන්න වෙන්නේ නැහනේ. අනේ එහෙම කියන් පවන් ටිකක් ගාවා මම බුරුවල් ගන්න විහිළුවට කිව්වා ආන්නේ කැබ ගණන් ගන්න එපා එහෙම. අද අපි මොකද කරන්නේ සුදු මහත්තයෝ? අවලෙනා ගහ ගිහලා කය ගහ හිමුසුසු මේක. අතනර අයියලා දෙන්නෙක් ඉන්නවා. අපිට අයියලා දෙන්නගේ වැඩක් නැහනේ අපි දෙන්නගේ වැඩේ කරමු. අතනර අයියලා දෙන්නෙක් ඉන්නවනේ. ඔයා එන්න ගන්න. ඔයා මාත් එක්කනේ යන්නේ. අයියලා පොඩ්ඩක් ඔය ගහ ගන්න අයිනවද? මොනවාද බොලි පුතෝ කියන ඔලු බලන්න ආවේ. මෙතන අපේ කෙනෙක් ත්‍රිපලෙන් එන්ටකට. අයියේ එහෙම කතා කරන්න එපා අයියේ. ඔයලා මොලි කන්න දාවදන්නේ. මොකද්ද බං කේස් එක? නේද මූ කියවන් තු දෙපිට ගහවා යන්නේ. උඹලා දෙන්නද රැස්වීමට ගියේ නෑනේ. ලොකුසට කියන්න කලින් ගලවපන් මේ තනකොළ ටික. අනේ ඇයි මොකටද අපි තනකොළ ගලවන්නේ? තෝ ගලවනවාද ලොකුසලාට එනවාද? කණ්ඩාවද? දැනගනින් කොල්ලෝ තොට ගහන්නේ කෙල්ලට උණ ගේන්න. යා අපි ගලවන්න. බලන්නකො සුදු මහත්තයා ඔය ඔක්කොම ඔයා හින්දානේ. හරි මැනික එක දවසනේ අද තෝ ටික ගලලා පියාන්. බලන්න නේද අරුන් දෙන ගලවනක. බා
අන්න මැනිකි ලොකුසේන අපි ලොකුසට කියමු. අන්න හරණ තඩි බඩ අන්න පිනායන තෝ හින්ද හැමදාම ගුටි කණ්ඩේනවා. මන් දැන් තොපි දෙන අඩියගේ තනකොළ කන්න කියලා. ඇයි දැන් තොපි දෙන්න මුන්ද නඩුවේ තනකොළ ගලවන්න කියලා? ලොකුස අපි දෙන්න පන්දියේ යද්දි අපිට මේ දෙන්න තනකොළ ගලවන්න කිව්වා. අපිට තර්ජනය කරන්න නැත්තම් මරනවා කිව්වා. අනේ ලොකුසේ මේ බොරු යන අපි දෙන්න කිව්වේ මේ දෙන්න කිව්වා අයියෝ ආයෙ දෙන්න කරදරෙන්න එපා අපි ගලවන්න තනකොළ වාරයි කිව්වා බයිනම් බලන් ඉන්නේ කියලා. හා උඹලා දැන් යමල්ල පන්දියට. හරි සර් මේ දැන් යනවා. යා මම මැනිකි පන්තියට. උඹලා දෙන්න වරෙල්ලා කොපිස් එකට. අනේ බලපංකො තඩි බඩේ තෝ හින්ද දැන් හොඳටම ගුටි කණ්ඩේ වගේ පිනාට හොඳටම තරහා ගිහිල්ලා තියෙන්නේ. පිස්සුද බං පිනාලා අන්න යමන් කියනවා කුපිස්සෙන් ගාවට මම ඔබට ප්‍රශ්න බේරෙන්නේ. අනේ ගල් මූසලියෝ පිනා ගහන්නේ ඔය ඔෆිස් එකට එන්න කියන්නේ අත ගන්න. වරෙන් කියන්න. කෝ මුන් ටික තාම නෑනේ. ආන්තඩි බඩේ පිනා ඉන්නවා දැන් ඔබ කනේ ප්‍රශ්නේ බේරනවා කියලා බාන්න ප්‍රශ්නේ බේරපංකෝ. පිනා ගහන්නේ මම බලපන් මම කියන්නේ විශ්වාස කරනවා. අල්ලත් ඔබ විශ්වාස කරන්න ගිහලා තමයි අපි කෙලව ගත්තේ. යමන් කොහේ ඔෆිස් එකේ මොකක්ද වෙන්නේ කියලා බලන්න. උඹලා දෙන්න දැන් ඉන්නේ ඔෆිස් එකට. උසලුට පාක්කෝ එනවා ටොයිලට් එකට ගිහලා. දැන් උඹලා දෙන්නට කොහොමද මං ගානේ ගිහිල්ලා තායි ටොයිලට් එකට යන්න වෙයි. බල ගල් මූසල බඩ තඩිය තෝ හින්න හැමදාම ගුටි කන ගල් මූසලයා. කවුද බං ඉතින් ඉස්කෝලේ පරක්කු වෙලා ආවා කියලා මෙච්චර ගම්බක් කන්නේ කියලා පිනා පුදුම හිල්ලන්නේ මං කිව්වේ කටුකුළු යන්නේ. මොනා කරන්නේ දැන් පලෙන් තේබෙන්නේ ඉස්කෝලේ. අද චූටියයි මම ඉස්කෝලේ ඇවිල්ලා ලොකු සෙවින් කාපු ජම්බු මෙහෙම තමයි වෙන්නේ. අදට අපි දෙන්නේ බයි. යාළුවනේ පොඩි දෙයක් නම් තුනානේ. ඔයාලා මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා අපේ channel එක subscribe කරලා notification button එක ඕල් දාලා තියාගන්න. මොකද අපි තව වීඩියෝ එකක් දක්වමු ඔයාලා. දෙදටම ඉන්න මේක ලේසි විදියක්. අපි එහෙනම් අදට යනවා. බයි.